මොකක්ද මේ DID කියලා කියන්නේ? මම දැක්කා ඒක මේ දවස්වල කතා වෙන මාතෘකාවක් නිසා මම හිතුවා ඔයාලට මේක ගැන කියලා දෙන්න ඕනි කියලා. මුලින්ම බලමු වචනේ තේරුම මොකක්ද කියලා. DID කියන්නේ dissociative identity disorder කියන එක. ඉතින් මේක split කියලා හඳුන්වන්නත් පුළුවන්. ඔයාලා බලලා ඇති මූවි එකක් තිබුණා split කියලා බලන්න නැත්නම් බලන්න. ගොඩාක් උදව් වෙයි ඔයාලට මේක ගැන තේරුම් ගන්න. ඉතින් මේ DID ආවම ගොඩක්ම මේකට හේතු වෙන්නේ ස්පෙෂලි කුඩා කාලේ කියන්නේ විශේෂයෙන්ම පුංචි කාලේ වුණ දරාගත නොහැකි ට්‍රෝමා කියන්නේ මොකක්ද කියලා චුට්ටක් හොයලා බලන්න. ට්‍රෝමා තත්ත්වයන් කියන්නේ ලොකු කම්පන තත්වයකට මුහුණ දුන්නම ඒකෙන් කෝප් කරන්න ඒක කොහොමද Tamanට ඒකත් එක්ක ජීවත් වෙන්න අවශ්‍යයිනේ. ඉතින් ඒකට ඔයාගේ බ්‍රේන් එක ඒක පහසු වෙන්න ඔයාගේ බ්‍රේන් එක සමහර වෙලාවට මේක කියනවා පාර්ට්ස් වලට කැඩෙනවා කියලා කියන්න පුළුවන් ස්ප්ලිට් වෙනවා. ඒක පහසුවෙන්ම හැන්ඩල් කරගන්න. ඉතින් මෙතනදි වෙන්නේ ඒ එක වෙලාවට ඔයාට දැනෙනවා ඔයා කැමති නැහැ ඒකට සහ ඔයාට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද සමහර වෙලාවට ඔයා එක විදිහේ කැරක්ටර්ස් වලට මාරු වෙන නිසා. ඉතින් මේක ඔයාට දැක ගන්න පුළුවන්කම තිබුණා ඔයාලා බලපු ඩ්‍රාමාස් වල. ඉතින් ඔයාලා මතක් කරලා බලන්න. ඉතින් ඒකෙදි ඔයාට මේක ගොඩක් තෙරපි අවශ්‍ය වෙනවා. සහ මෙතනදී ඔයාට සමහර වෙලාවට එක චරිත වලට මම හිතන්නකෝ දැන් ඔයා ඈන්කින් ඉඳලා ඔයා මාරු වෙනවා සමහර වෙලාවට හරිම ඩිෆරන්ට් කැරක්ටර් එකකට ඈන්කින් ඉඳලා මැක්ස්ට කියලා කියමු. ඉතින් මෙතනදී ඔයාට මතක නැහැ ඔයා ඈන් වෙලා ඉද්දි කරපු දේවල් සමහරවිට කටහඬ පවා ඔයාගේ වෙනස් වෙන්න පුළුවන් මැක්ස්ට වඩා. ඉතින් ඒකෙදි ඔයා සම්පූර්ණ වෙනස් චරිතයක්. ඔයාට මතක නැති නිසා සමහර වෙලාවට